අපි බලමු ඇල්ගේ වලින් තොර මාළු ටැංකියක් දිගටම පවත්වා ගන්නේ කොහොමද කියලා. බොහෝ කාලයක් අපේ ගෙවත්තේ තිබුණ මේ මාළු ටැංකිය ඇල්ගේ වලින් තොරව තියාගන්න නොකළ දෙයක් නෑ. අවසානයේදී අපිම සොයාගත්තු මේ ක්‍රමය තමයි වසර 3ක් තිස්සේ ඉතා සාර්ථකව ඇල්ගේ වලින් තොරව ටැංකිය තියාගන්න උදව් වුනේ. එය ඔබ සියලු දෙනාටම දැනගන්න ඉඩ දෙන්න ඕන කියලා හිතුණා. ඉතින් අපි බලමු මේ ක්‍රමය මොකක්ද කියලා. මුලින්ම ටැංකියේ මාළු ඉවත් කොට ඉතා හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසු කවදාවත් ඔබට මාළු ඉවත් කිරීමට කරදර විය යුතු නැහැ. ඊළඟට ලීටර් 30ක මේ වගේ කෑන් එකක් සොයා ගන්න. මේ කෑන් එකේ විවරය තුලින් අඟල් 1.5 වතුර බටයක් ඇතුළු කිරීමට හරියටම හැකි වෙනවා. හොඳයි. කෑන් එකේ විවරයට විරුද්ධ පැත්තේ බිත්තිය මෙලෙස ඉවත් කරගන්න. ඒ සඳහා ග්‍රයින්ඩරයක් භාවිතා කරන්න. ඒ වගේම විවෘත කළ පැත්තේ විවෘත දාරයට මදක් පහළින් අඟලක විෂ්කම්භය ඇති සිදුරක් සාදා ගන්න. ඒ සඳහා එම විෂ්කම්භය සහිත කෙළවර හොඳින් රත් කළ යකඩ බටයක් හෝ ග්‍රිල් එකක් යොදාගත හැකියි. එම විවරයට මෙලෙස අඟලක සොකට් එකක් සවි කර ගන්න. මෙය පිටාර සිදුරයි. දැන් අඟල් 4 විෂ්කම්භය ඇති බටයකට ගැලපෙන එන්ඩ් කැප් එකක් සහ 4න් 1.5කට රෙඩියුසින් සොකට් එකක් ගන්න. බටය අවශ්‍ය දිගට කපා ගන්න. බටයේ සහ එන්ඩ් කැප් එකේ මේ ආකාරයේ සියුම් කැපුම් සාදා ගන්න. කැපුම් අතර නොකැපූ තීරුවක් තිබීම වැදගත්. ෆිල්ටර් එක මේ ආකාරයෙන් අඟල් 1.5 බටයට සවි කර ගන්න.
අඟල් 1මාරේ බටය රෙඩියුසින් සොකට් එකක් ආධාරයෙන් අඟල් භාගේ බටයකට මෙලෙස සවි කරගන්න. අඟලේ බටයක් ඕවර්ෆ්ලෝ විවරයට සවි කරගන්න. එයත් රෙඩියුසින් සොකට් එකක් ආධාරයෙන් භාගේ බටයකට සවි කරගන්න. නැවත ගලවා ගැනීමේ පහසුවට කෑන් එකේ මූඩිය වටේට ගම් ටේප් එකක් අලවන්නේ වතුර කාන්දු වීම වළක්වන්න. නමුත් ඔබට එය ස්ථිරවම අලවා ගත හැක. මෙම ඇටවුම තැබීම සඳහා මේ ආකාරයෙන් සකස් කරන ලද රැක් එකක් අවශ්‍ය වේ. දැන් මෙය මාළු ටැංකියේ තිබෙන තැන තබමු. ෆිල්ටරයේ වැලි වලින් වැසීමට ගඟකින් ලබාගත් දල වැලි අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් සෝදා ගන්න. වතුර පිරිසිදු වන තෙක් වැලි කීප සැරයක් මෙලෙස සෝදා ගන්න. දැන් වැලි ටික මෙලෙස ෆිල්ටරයේ වැසෙන්න කෑන් එක තුලට දමන්න. ටැංකිය තුල තිබෙන වතුර මෙම ෆිල්ටරයේ වැලි මතට රැගෙන ඒමට වතුර පොම්පයක් අවශ්‍ය වේ. ඒ සඳහා මේ ආකාරයේ සබ්මර්සිබල් පොම්පයක් භාවිතා කරන්න. රබර් බට එක එක් කෙළවරක් මෙලෙස එම පොම්පයට සවි කර ගන්න. අනෙක් කෙළවර මෙලෙස ෆිල්ටරයට ජලය වෑහෙන ලෙස ඉතා හොඳින් සවි කර ගන්න. එය ගැලවී ගියහොත් ටැංකිය හිස් වේවි. දිනකට පමණ පසුව මෙම ෆිල්ටරය තුළ ජලය පිටාර ගැලීමට පටන් ගනීවි. එසේ වීමට හේතුව වැලි පෘෂ්ඨය මතුපිට ඇල්ගි පෙරී ඉතිරි වීමයි. එවිට එම වැලි නැවත එළියට ගෙන සෝදා ගත යුතුය. වතුර පිරිසිදු වන තෙක් කීප සැරයක් මෙලෙස සෝදා ගන්න.
සෝදාගත් වැලි නැවතත් ෆිල්ටරය තුලට දමන්න. මෙලෙස දිනපතා හෝ පිටාර ගලන විට වැලි ඉවතට ගෙන සෝදා දමන්න. ඔබේ ටැංකියේ ඇතුළත රැඳෙන රොඩු බොඩු ඉවත් කිරීම දිනපතා කරන්න. ඒ සඳහා ටැංකියේ මාළු ඉවත් කිරීමක් අවශ්‍ය නොවේ. රබර් බටයක් ගෙන යූ හැඩයට තියාගෙන දෙකෙලවරම පිරෙන තෙක් වතුර පුරවා ගන්න. එය යූ හැඩයටම තබාගෙන විත් එක් කෙලවරක් ක්ෂණිකවම වතුරට ඔබන්න. ක්ෂණිකවම දෙවනුව අනෙක් කෙලවර බිමට දමන්න. දැන් ටැංකියේ වතුර බටේ දිගේ බිමට ගලාගෙන එයි. බටයේ ටැංකිය තුල තිබෙන කෙලවර රොඩු ඉවත් කිරීමට මෙලෙස යොදා ගන්න. මෙම බටයේ විවරය මාළුන්ගේ ඇඟේ ගෑවීමෙන් ඔවුන්ට හානි විය හැක. එනිසා එය ඈත් කොට තබා ගැනීමට වග බලා ගන්න. ක්‍රමානුකූලව කොටුවෙන් කොටුවට රොඩු මෙලෙස ඉවත් කරන්න. ඒ සඳහා ඔබට විනාඩි 10ක් පමණ වැය වේවි. එමගින් ඉවත්වන යම් ප්‍රමාණයක වතුර වෙනුවට අලුතින් වතුර ටැංකියට එකතු කරන්න. මෙලෙස වතුර යම් ප්‍රමාණයක් දිනපතාම ටැංකියෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය වේ. රොඩු ඉවත් කරගත් පසුව ටැංකිය මෙලෙස දිස්වේ. තවද ටැංකියේ බිත්ති මත ඇල්ගි වැවීමද නතර කිරීමට බිත්ති අතුල්ලා සේදීම වැදගත් වේ. ඒ සඳහා වීදුරු පිසදාන වයිපර් එකක් මෙලෙස යොදාගත හැකිය. දිනපතා මෙලෙස පිසදා ගන්න. තදින් ඇල්ගි බිත්තිය මත ඇලී ඇතනම් මේ ආකාරයක ස්පොන්ජ් එකක් ආධාරයෙන් ඒවා ඉවත් කරගන්න. මේ කිසිවක් සඳහා මාළු ඉවතට ගැනීමට අවශ්‍ය නොවේ. මෙලෙස ටැංකිය පිරිසිදු කරන විට මාළුන්ගේ ස්වාභාවික ආහාර ටැංකියෙන් ඉවත් වන නිසා නිසි පරිදි කෑම දැමීමට වග බලා ගන්න. මේ සති දෙකකට පසුව ටැංකියේ වතුරවල පෙනුමයි. එලෙස මාසයකට පසුව ටැංකිය දිස්වන ආකාරයයි මේ. මෙලෙස දැනට වසර 3ක සිට මෙම ක්‍රමයේ සාර්ථකත්වය අපි අත්විඳින්නෙමු. ඔබත් උත්සාහ කර බලන්න. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට සහ සංකූලතා වාර්තා කිරීමට channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔබට ස්තුතියි.